ආයුබෝවන් අදත් ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා අපේ ප්‍රෝමැස් ස්ටඩියෝ YouTube චැනලට අද අපිට විස්ධන්න තියෙන ගැටලුව තමයි ළමයි බීවල අටරින බීවල 4 සමාන දෙකයි. එතකොට බීවල්ටෙන අගේ අපි කොහොමද හොයන් මෙන්න මෙහෙමයි විසඳන්න. බීවල අට අපි බීවල 4 ඇසුරෙන් ලියාගන්න එම බීවල 4 වර්ගයරින බීවල 4 සමාන දෙකක් කියලා මුද බීවල 4 වර්ගය බ්‍රහතරවත් දෙක අටයි තුර බීවලට හැදෙන ඒ බලයක බලය දර්ශක නීතියනු රයි් එතකොට බීවල 4 ඒ කියලා ගන්නවා අපි ඒක හින්ද එහෙම ගත්තහම ඒවල වර්ගයරින ඒ සමාන දෙකයි තොට ඒවල වර්ගයරින ඒරින දෙක සමාන බින්දුවයි කියලා ගන්න මේ අපි වර්ගජ සමීකරණයක් කියලා හඳුන්වනවා මෙවැනි ආකාරයට තින් සමීකරන තුර මෙම වර්ගජ සමීකරණය විසඳන්න ම හිතන ඔබ දන්නව ඇති කියලා හෙම දන්නත්තං පල්ලහෙන් කමෙන්ට් සෙක්ෂන් එකින් දාන්න මගේ එකටත් වීඩියෝ එක කරගෙනන්න හරි එතකොට ඒරින දෙක වතාවක් ඒ දන එක කියලා මෙයාගේ සාධක කඩනවා එතකොට සාධක කැඩුවාම අපිට බින්දුවට සමාන කරන්න පුළුවන් මේ දෙකම එතකොට ඒවල්ට එන අගයන් වෙන්නේ ඒ සමාන රින්න එක හෝ ඒ සමාන ධන දෙකනත ඒ සමාන දෙක රයි් එතකොට අපි මේ සමීකරණය පිළිබඳව සැලකීමේදී ඇත්තරම කිව්වොත් මේකේ බීවලට විසඳුම් දෙකක් තියෙනවා ඒ විසඳුම් දෙක අපි දැන් ලබාගම් තොට ඒවල්ට ඒ සමානයි බීවල 4 කියලගත්තාම ඒවලට මොක දගයන් දෙකක් කෙනවානි තොට දනාගේ සැලකීමෙන් ගන්න පුළුවන් බීවල බී සමානයි දෙකේ 4ෙන් එක්වනි බලය එතකොට ඒ අපිට බීවල්ටෙන එකආගයක් වෙනවා අනිත් එක ඒ සමානයි බීවල් 4 තුර රින එකේ 4ෙන් එක්වනි බලය බීවල්ට එන තවාගයක් වෙනවා හරිද එතකොට බීවල්ට රින එකේ 4ෙන් එක්වනි බලය එනවයි කියලා කියන්නේ දරුවෝ මොකද වෙන්නේ රින එකේ භාගි බලය අපි අයි කියලා ගන්නවානේ එතකොට අයිගෙත් වර්ගමූලය නැතම් මූල අයි කියලා අප මෙතන බීවල්ට එනාගේ සලකනවා හරිද රයි් එතකොට බීවල්ට අපිට අගයන් දෙකක් ගන්න පුළුවන් එකක් තමයි දෙකේ 4ෙන් එක්වනි බලය අනිත් එක මූල අයි ඔය දෙක තමයි බීවල්ටන තාත්වික සහ අතාත්වික විසඳුම් යුගලය වෙන්නේ හරිද රයි් ඉතින් ඔන්න ආකාරට තමයි ගැටරු විස්දන්නේ එනම් ඔබට දැම් පේන ඇති ගැටලු විස්නපු ආකාරය එනම් අපි ගණන් හඳම් වීඩියෝ සිරිස්සගේ නෙක්ස්ට එපිසෝඩ් එකත් එක්ක හමුවමු එතකං ඔබට සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරු